හායි ළමයි කොහොමද ඉතින් බලමුද මගේ විදියට රසම රස බිරියානි එකක් හදන විදිය. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ළමයි මම භාජනයකට තෙල් එකතු කරගත්තා. ඒක රත් වීගෙන යනකොට බී ලුණු ගෙඩි 4ක ලුණු කපලා මෙන්න මේ වගේ හීනෙවට එකතු කරලා ඒක ටිකක් රන්වන් පාට වෙනකම් බෙදෙන්න දෙන්න ඕනි. ඉතින් මේක සාමාන්‍යයෙන් චුට්ටක් කහ පාට වීගෙන එනකොට මේකට මම සුදු ලුණු එකතු කරගන්නවා. ළමයි මේකට මුලින්ම සුදු ලුණු එකතු කරගන්න එපා. මුලින්ම බී ලුණු එක්ක බැදීගෙන එනකොට මේ ප්‍රමාණයට වගේ තමයි සුදු ලුණු එකතු කරගන්න ඕනේ. නැත්නම් සුදු ලුණු එක්ක ගොඩක් බැදෙනවා. එතකොට අපි බිරියානි එකේ රස වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රමාණයට බැදීගෙන එනකොට මම මේකට රම්ප කොළ ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී මිංචි කොළ, කොත්තමල්ලි කොළ වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මට නැති නිසා මේ වෙලාවේ මම රම්ප එකතු කරගන්නවා. ඉතින් රම්ප එකතු කරගත්තාමත් අපේ බිරියානි එක ගොඩක් සුවඳයි. ඊට පස්සේ මම තක්කාලි ගෙඩි 3ක් සාමාන්‍ය ප්‍රමාණය තක්කාලි ගෙඩි 3ක් මේ විදිහට හීනුවට කපලා මේකට එකතු කරගන්නවා. ඉතින් ඒකත් විනාඩි 2ක් විතර බැදීගෙන එනකොට මම චිකන් කිලෝ 1 ප්‍රමාණයක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේකත් එකතු කරලා මම හොඳට බැද ගන්නවා මේක. තෙලේ හොඳට බැදෙන්න අරින්න ඕන අපි විනාඩි 5ක්. දැන් ළමයි මේ විනාඩි 5කට පස්සේ දැන් මාරම සුවඳයි අපේ කිචන් එක. ඉතින් මම දැන් මේකට ලුණු එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා බලලා ලුණු එකතු කරගන්න. අපි පස්සේ රයිස් එකට ලුණු එකතු කරගන්න නිසා ඊට පස්සේ අපිට රයිස් එකට ලස්සන පාටක් ඕනේ නේ. ඉතින් ළමයි මම මේ වෙලාවේ කහ කුටි ටිකකුත් එකතු කරගත්තා. කුරුඳු පොතු දෙකකුයි එනසාල් කරවුමුණේ ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ වගේන් තමයි අපේ බිරියානි එක රස වගේම සුවඳ වෙන්නේ. ඉතින් මේ විදිහට ඔක්කොම ටික එකතු කරලා මේක චුට්ටක් කලවම් කරලා මම තව විනාඩි 5ක් වගේ මේක හොඳට බැදෙන්න අරිනවා. ඉතින් ළමයි බලන්න මේකේ තියෙන කලර් එක මාරම ලස්සනයි. ඒ වගේම තමයි මාරම සුවඳයි මේ වෙලාවේ. දැන් මම මේකට බිරියානි මසාලා පැකට් එකක් එකතු කරගන්නවා. මම හාල් කිලෝ එකක් ගන්න නිසා බිරියානි මසාලා පැකට් එකක්ම එකතු කරගන්නේ. ඔයාලා හාල් 500ක් ගන්නවා නම් පැකට් එකෙන් භාගයක් එකතු කරගන්න. ළමයි මොකද නැත්තම් මේ පැකට් එකේ රස වැඩි වුණොත් බිරියානි එකේ රසත් වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට විනාඩි 2-3ක් බැදෙන්න ඇරලා මම මේකට මුදවපු කිරිවලුනොත් මේ විදිහට එකතු කරගන්නවා. මුදවපු කිට් එක එකතු කරලා බැද්දුනාට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. දැන් මම මේක විනාඩි 2-3ක් බැදගෙන මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. අපිට රයිස් එක හදාගන්න මේකේ ග්‍රේවි එක ඕනි නිසා. මෙතනදී ඔයාලා වතුර ගොඩාක් එකතු කරගන්න එපා. අපිට මේකේ චිකන් රසය හොඳට අල්ලගෙන ස්ටොක් එක ගන්න තමයි අපි වතුර එකතු කරගන්නේ. හොඳට චිකන් රස මේ හොද්දට උරා ගන්න ඕන නිසා. ඉතින් මෙතනදී වතුර ගොඩාක් එකතු කරගන්නත් එපා. එතකොට මේකේ තියෙන රසය නැති වෙලා යනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති හොඳට ග්‍රේවි එක උකු වෙන්න ඉදිලා තියෙනවා. මේ වෙලාවේ මම චිකන් එකෙන් චිකන් කෑලි ටික අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති හරි උකුවට ග්‍රේවි එකක් තියෙනවා. මේ වෙලාවේ මේ චිකන් ග්‍රේවි එකත් එක්ක බත් ඕන තරම් කන්න පුළුවන්. මොකද මාරම රසයි. දැන් මම හොදාගත්තු බාස්මති හාල් එකට මේ මිශ්‍රණය එකතු කරගන්නවා. ඉතින් මේ මිශ්‍රණය එකතු කරලා බත් එක ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා අමු මිරිස් කරල් ටිකකුත් එකතු කරලා අපි මේක වහලා තියාගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් වතුර ප්‍රමාණය අඩුවෙන් තියන්න. මොකද මේ බිරියානි එක ගොඩක් බෙරි වුණොත් මේකේ රස නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට වහලා මම පොඩි වෙලාවක් මේක උයා ගන්නවා. ඔන්න ළමයි අපේ බිරියානි එක රෙඩි. ඉතින් බලන්න මාරම ලස්සනයි. ඒ වගේම තමයි හරිම සුවඳයි. හරිම රසයි. ඉතින් බලන්න බත් ඇට වෙන් වෙලා හරි ලස්සනට තියෙනවා මේක. එහෙනම් ඉතින් ළමයි ඔයාලත් මේක try කරලා බලන්න. මේක මාරම රසයි. එකපාරක් හැදුවොත් ඔයාලා හැමදාම උනත් හදලා කන තරමටම රසයි. ඉතින් වැඩි වැඩක් නැහැ. ඕනම කෙනෙකුට හදාගන්නත් පුළුවන්. හරිම ලේසි බිරියානි එකක්. ඉතින් මේකට අපි කලින් තම්බලා තියාගත්තු චිකන් එක තියෙනවා ළමයි. අන්න ඒක මම හොඳට මේ වගේ බැදලා ගන්නවා. ඉතින් ඔයාලට මේක එයා ෆ්‍රයි එකේ දාලා ගන්නත් පුළුවන්. හැබැයි ළමයි චිකන් එක තෙලේ බැදෙනකොට මාරම රසයි. අපි හැමදාම තෙලෙන් කන්නේත් නැහනේ. ඊට පස්සේ මම මේ වගේ සුදු පාටට රායිතා එකක් හදාගන්නවා. ඉතින් මේක නම් ඔයාලා හැමෝම දන්නවනේ හදන්න. ඉතින් මේ තියන්නේ මගේ බිරියානි එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ළමයි මම දැන් කන්න තමයි හදන්නේ. ඉතින් මේක මාරම රසයි. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හදපු ඒ වගේ ෆොටෝස් තියෙනවා නම් මට ඒවත් දාන්න. එහෙනම් ළමයි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහලා එන්නම්. බයි.